මාර ලස්සනක් තියෙන්නේ. මොකක්ද කියන්නද මම දැක්ක මේ වීඩියෝස් වල දාලා දිනවා අර මේ ශ්‍රීපෝස ෆැමිලි එකේ ඉන්න මල්ලිදයිද දන්නේ ඒ කොල්ලට මිනිස්සු මඩ ගහනවා. ඒ කොල්ල කොච්චර ගේමක්ද ගහුවේ මේ ඔය ගම් වතුර ගලාපු වෙලාවේ මිනිස්සුන්ට. එහෙම කරන්න එපා. ඒ වීඩියෝ එක බලලා එකට අකමැති නම් යන්න. මොනක්වත් කියන්නේ නැතුව. මොකද ඒ කොල්ල මාර ගේමක් ගහුවේ. ඔයාලා අකමැති නම් ඒ වීඩියෝ එක බලලා මොකුත් නොකිය යන්න. එච්චරයි කරන්න තියෙන්නේ. අනම්මනම් කියන්න එපා මිනිස්සුන්ට. මොකද මං ගොඩක් වීඩියෝස් වල දැක්කා ඒගොල්ලෝ මාර්දාට මහන්සි වෙනවා. ඒකත් කියන්න ඕනලා හිටිය ඔයගොල්ලොන්ට. පෙට්‍රෝල් එකක් යන්නේ වෝකි ටෝකි එකක් තියෙනවා බලන්න. මොනවාරි ප්‍රශ්නයක් ආවොත් කෝල් එකක් ගන්නවා මේකට. කෝල් එකක් එනවා. ඉතින් බීච් එකේ ඇවිදිනකොටත් මාර නිදහස්. ඒ කියන්නේ මාර මේ මොකක්ද දෙකට කියන්නේ හරියටම කිව්වොත් ඇඟට මාර සනීපයි. මොකද වින්ටර් එකත් පටන් ගන්න තියෙන්නේ දැන්. සීතල පොඩ්ඩක් තියෙනවා. ගොඩක්ම නෑ. ඔහොම තමයි. දෙලෙව් ඇතිනේ අනිත් පැත්තට වන්න කැමරාව. එහෙනම් view එක දිහා බලන් යන්න. කොහමද view එක? වතුර නම් මාර ලස්සනයි. මේ අපේ මිනිස්සු මාර විදියට අනේ මන්ද මිනිස්සුන්ට බැලලත් බෑ. ඒගොල්ලෝ කවුරු හරි කාගේ හරි කියන්නේ කවුරු හරි මොකක් හරි කරොත් කාගේ හරි වැරද්දක් දැක්කොත් ඒකට මඩ ගහනවා. එහෙම කරන්න හොඳ නෑ. ඒක දැක්කනම් නොදැක්කා වගේ යන්න. අකමැති නම් නොදැක්කා වගේ යන්න. එහෙම කරන්න එපා මිනිස්සුන්ට. මොකද අපි ඔක්කොම ලංකාවේ. වෙනදා වගේම ටයිටැනික් නැව තියෙනවා තන. ටයිටැනික් නැව. මගේ කලින් වීඩියෝ වල ඇති. කොකෙක් ඉන්න කොකෙක්ද මොකද්ද මන් දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවනම් නම කියන්න මෙයාගේ. මේ මෙතන ඉස්සරහා ඉන්නවා. නේනියද්ද? අද අහසේ පාට මං කිව්වා ඩුබායි වල අහස දවසින් දවසට පාට වෙනස් කරනවායි කියලා. අද වෙනම පාටක්. අපි යන් ඇවිදගෙන වෙලාව 7:06යි. මේ මෙතන බෝට් එකක් යනවා වලට පේනවද? සිකියුරිටි බෝඩ් එකක් යන්නේ. සිකියුරිටි එකේ පෙට්‍රෝල් එකක් යනවා හැමදාම උදේ පාන්දර අයිලන්ඩ් එක වටේ. ඒ බෝට් එක මාරි ස්පීඩ්. අර ලංකාවේ නෙවි බෝට් තියෙන්නේ. ලංකාවේ නෙවි බෝට් එකක් වගේ. ඔයාලට පේනවද දන්නේ නැහැ.
මේ යන්නේ මෙතන. අද වෙදර් එක මාර ක්ලියර්. වෙදර් එක ක්ලියර්, ක්ලයිමේට් එක ක්ලියර්. දැන් ඉංග්‍රීසි සිංහල පැටලවිලා තියෙන්නේ. ගණන් ගන්න එපා. අන්න හරිය නැවක් තියෙනවා මේ බලමු එතනට යන්න. ටිකක් දුර තියෙන්නේ. මේ වීඩියෝ එක දැකලා මටත් බනින්න එපා. කොල්ලොන්ගේ පැත්ත ගන්නවා කියලා. හරිද? මම ගොඩක් දැක්කේ ඒ කොල්ල ගොඩක් උදව් කරන මිනිස්සුන්ට. හරි. ලයික් ගන්න, views ගන්න වෙන්න පුළුවන්. ඒත් ඒ කොල්ල ගහන ගේම ඔයාලා පුටුවක් උඩ වාඩි වෙලා වීඩියෝ එකක් බලලා ඒකට එක දේවල් කියනවා. එහෙම කරන්න එපා. අදත් කලින් ඔය ගොඩක් දුර ඇවිදන් ගියා. හති වරතකම් ඇවිදන් ගියා. එතකොට ඔයාලටත් හටි මටත් හටි. මේ සමහර වෙලාවට වචන පැටලෙන්න පුළුවන් ගණන් ගන්න එපා. දකුණේ මිනිස්සුන්ට ඒකත් කියන්න බෑ. දකුණේ මිනිස්සුන්ට වචන පැටලෙන්නේ නැහැ. එයාලා කතා කරන විදිය වෙනස්. කාලේ හරි බීච් එකේ වල්ලාහරලා නේ. අපි නැව ගාවට ගිහිල්ලා බලමු නැව මොකද කරන්න කියලා. ඔයාලත් පුළුවන් වෙලාවට බීච් එකක් ළඟ තියෙනවා නම් ඇවිදින්න යන්න. මාර ඒ කියන්නේ මාර එහෙම කිව්වොත් මාර නිදහසක් තියෙන කියලා කියමුකෝ. මාර නිදහසක්. ඒ වගේම ඇඟටත් හොඳයි. ඒක වෙනම අත්දැකීමක්. try කරලා බලන්න. ලස්සන ගෙවල් ටිකක් තියෙන්නේ පේනවා. තනිකර පැසෙන්ජර් නැව තියෙන්නේ ඒ ටයිප් එකේ. දැන් නම් කකුල් දෙකත් රිදෙනවා. ගොඩක් දුර ආවනේ. ඇඟත් බර වැඩි. මොකද කරන්නේ? මේ තව මේ ලයින් එකේ ගෙවල් හදාගෙන යනවා. නැවක් තියෙනවා මං හිතන්නේ මේ වැලි ගන්න එකක්ද කොහෙ. ඉන්නකෝ ආඩත් පෙන්නන්න. මේ තියෙන මෙතන ඉස්සර මං හිතන්නේ ටයිටැනික් දෙකද කොහෙ. අරක අතර තිබ්බ එක මේක දෙක. ඒ වගේම නැවක්. දැන් නම් මහන්සි. බර්ජන රෆ් එක තියෙනවා. මෙන්න මෙතන. මේ මුහුදට බෑක් එකක් දාලා දෙනවා කවුරු හරි. මං හිතන්නේ මේ නවකින් දාපදක්ද කොහෙ. අපි ඒක අයින් කරමු.
ඉතින් ඔහොම තමයි මෙතන ලස්සන ගයක් තියෙනවා. මේක තමයි අයිලන්ඩ් එකේ එන්ඩ් එක. මේක යන්නේ මෙහෙම වටේට. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා එන්ජොයි කරාවි කියලා. එන්ජොයි නොකරත් කවන්නේ. මේ කියන්න ඕන දේවල් ටිකක් කිව්වා. මේ නම් පරිස්සමට ඉන්න ඔයගොල්ලෝ හැමෝම. හරිද? මේ හැමදේම හරියයි. කොරෝනා ආව නැවැත්තුවා. එතකොට සුනාමි ආව ඇවිල්ලා ගියා. වර්ෂාවත් ඇවිල්ලා ආවි. ප්‍රශ්න එනවා ආයෙත් ඉතින් අපි නැගිටිමු. ඕක තමයි කරන්න තියෙන්නේ. ඔයාලටම ලස්සන අත්දැකීමක් පෙන්නන්න. මේ ඔන්න බලන්න කොහොමද කියලා හරිද? අද සන්සෙට් එක. බර්ජ් ඛලීෆා Dubai උසම කුළුණ in the world, not Dubai, in the world most tall tower. බර්ජ් ඛලීෆා ගාවින් තමයි ඉර පායන්නේ always. so වෙනදා වගේම ටිකක් කියලා බලන් ඉන්න. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. දිග වීඩියෝ කරන්න බෑ. මම මේක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. පුළුවන් නම් මගේ channel එක subscribe කරන්න. ආදරේ ඔයාලට. ජය වේවා. And also take care of yourself. Enjoy.